මොකද වෙන්නේ ඉතින් අද අපි කතා කරන්න ආවේ අප්‍රේල් මාසයේ එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් කිහිපයක් ගැන තමයි. ඉතින් ඔයාලා මේ ඉවෙන්ට් එක එන්නේ එන දවස් ටික බලන්න ඇති. ඉතින් දැන් අද කියන්නම් මේ ඉවෙන්ට් එක වෙන දවසයි එන දවස් ටික මම කියන්නම් ඔයාලට. ඉතින් මේ මෙව්වා එන්නේ අපේ මොකද්ද සිංගප්පූරු සර්වර් එකට මෙව්වා එන්නේ. මේක එන්නේ මේ විදිහට තමයි. තව ඒකෙම ලස්සන බයික් එකක්, බෝම්බයක්, බෑක්පැක් එකක්, ස්කීට් බෝඩ් එකක්, ඒ වගේ ඒවා එක තමයි එන්නේ. ඉතින් මේ වගේ සුපිරි ඉවෙන්ට් එකක්. මේක මම හිතන්නේ අර බිම්මට බහිද්දී ඉන්න නේද මේක නම් මම දන්නේ. වල්ලා ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ඕල් දාලා දාගන්න. මොකක්ද එකෙන් වෙන්නේ බොයිස්? wow ඒක අර මෙහෙම එන්නේ බොයිස්. ඔයාලට ආයෙක පෙන්නන්න. අතන ගන්න එකේ මේක ගහද්දී ඒක අනිත් ස්කෝඩ් එකක් ඔය මචං මරද්දී එහෙම වෙන්නේ. මම බලන්න බොයිස් ලාස්ට් එක කෙනාව. අර බලන්න ඒක මාරම ලස්සනයි. ඒක ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒකමත් එක්ක මේ වගේ නියමුදු පැන්ඩෙක් වගේ එකකුත් තේරෙනවා අපිට. බෝම්බයක් තියෙනවා ඒකටත් මේ වගේ. මම හිතන්නේ අර බිමට තිබ්බට පස්සේ මෙන්න එහෙම මේ ටික තමයි එන්නේ. ලස්සන බෝම්බයක් නිකන් අර ලූල් බොක්ස් එකක් ඉස්මෙව්වා මේ සෝස් පෑන් එකක්. ඉතින් මේක තමයි බන්ඩල් එක. මෙව්වා කාඩ් 15ක්, සෙරප්පු දෙකක්, කලිසමක්. ඉතින් මේ බන්ඩල් එක තමයි එන්නේ. ඒකම ආයේ පිස්ටයක් අපිට එන්න තියෙනවා. මේ විදිහෙන් නම් නෙවෙයි එන්නේ අපිට රින් ඉවෙන්ට් එකක් වගේ විදිහට එයි. ඒක ලස්සන පිස්ටයක්. ඊට පීඩ ස්කිල් එකක් සමග වෝල් එකක් එහෙම තියෙනවා. මෙහෙම නන් නෙවෙයි අපිට ගොඩක් දුරට වෙනස් වෙලායි. UMP එන්න තියෙනවා. මෙහෙම නන් නෙවෙයි UMP එන්නේ. ඒ මාසේ තමයි ලබන මාසේ තමයි UMP එන්නේ. ඔයාලා ජෙම් රෙඩි කරන් තියන්න. මෙහෙම නම් එන්නේ නැහැ. ඒකත් එන්නේ වෙන ඉවෙන්ට් එකක් එක්ක. තව ගන්නයක් අපිට එන්න තියෙනවා. ගන්න එක ඉතින් මේක තමයි ගන්න එක. ඒක ලස්සනක්. මාර ලස්සනයි. ආයෙත් ಜಾති දෙකක් තියෙනවා. ඒ කියන්නේ රෝස පාටයි නිකන් කහ පාටයි වගේ බලන එක. මේ ඉන්නේ ගන්න එක බොයිස් වලට පේන ඇති. ඉතින් මම එකක් තමයි දෙන්නම් නැත්තම් සද්ද ඉතින් ඔය විදිහට තමයි එකක් ඩිසයින් කරලා එකක් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. මේ විදිහට අපි ඔයාලා බලන් ඉඳපු මේ බන්ඩල් ටික එනවා. ඉතින් මේ ඔක්කොම එන්නේ ලබන මාසේ දවස් ටික තමයි. ලබන මාසේ 10 අයියෝ එඩිට් කියන්න අමතකුණානේ බොයිස් සෝරි. මේක එන්නේ ලබන මාසේ 10 හෝ
5 වගේ අතරමැද එනවා. මේක නම් කියන්න බෑ මේක අපිට සටහන් වෙලා නැහැ. මේක ආව ගමන් මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම් මේක එන දවස. මේක නම් එනවා කොහොමවත් ළඟදිම. ඒක එන දවසක් කියන්නේ කොහොම ලබන මාසේ අනිවා කියන්න බෑ. මේක හරි එනවා. UMPත් එයි මං හිතනවා. මේක නම් අනිවාර්යෙන් එනවා ලබන මාසේ 20 හෝ 21 22 වගේ නෑ. මේ මාසේ 20 වගේ දිහා තමයි එන්නේ. ඒකම මේ බන්ඩල් දෙක නම් මේ බන්ඩල් ටික නම් මම හිතනවා ලබන මාසේ දිහා තමයි එන්නේ කියලා. ලබන මාසේ 13 14 වගේ තමයි එන්නේ. මේ විදිහට එයි මේ කාඩ් වලින් ගන්න තමයි එන්නේ. ඉතින් ලස්සන බන්ඩල් ටිකක් ජෙම් රෙඩි කරන් තියාගන්න. ඔයාලා ජෙම් 20000ක් විතර 20000 නම් නෙමෙයි. ජෙම් 10000ක් වගේ තියාගන්න අනිවාර්යෙන් මේ ඉවෙන්ට් සේරම කම්ප්ලීට් කරන්න. ඉතින් ඒකම ලස්සන ගන්නයක් එහෙම හම්බ වෙනවා අපිට මේ විදිහට. මෙයාගේ ගන්නයක් අපිට පේනවා. ඒකත් මාර ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒකට සුපිරි බන්ඩල් ටිකක් එන්න තියෙනවා. බලන්න බෝයිස්. ඒ බන්ඩල් දෙක මාරම ලස්සනක්. මම ආවොත් try කරලා ගන්න. බලන්න ඒක නිකන් අර අමුතු ඒකත් එන්නේ මේ කාඩ් වලින් ගන්න. ඉතින් ওই ටික තමයි ඊළඟට අපිට මේ විදිහට මේ කාඩ් පැක් ඉගන්නේ අපිට ඊළඟට එන්නේ මේ වගේ එකක්. මෙයාගේ ඒවා එක්කව කරලා ඉවරයි බොයිස්. ඉතින් ඔය වගේ එකක් තමයි එන්නේ. ඊළඟට අපිට එන්න තියෙන්නේ මේ බන්ඩල් එක තමයි අපිට ෆ්‍රී ගන්න තියෙන්නේ. ඒක මාරම ලස්සනක්. ඒක ලස්සන ඩිසයින් එක. මේ පාර ගෑල්ලා වයින්න නම් සුපිරියක් තමයි. ලස්සනයි ෂර්ට් කලිසම් එහෙම මාරම විදිහට එන්නේ. ඒකත් එක්ක මොකක් හරි තව එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. and boys කමන්නේ අපි මම අර එක වීඩියෝ එකක් දාන්නම්. මේක මට තේරෙන්නේ නැහැ boys. මේ ඉතින් තව දෙන්න පුළුවන් නේද? අබ්බේ ෆොටෝ ගන්නත් පුළුවන් මේ විදිහට ලස්සනද. ඔය විදිහට තමයි ඒක ලස්සන ඩිසයින් ඉන්නේ. ඒකත් එක්ක අපි ගියාට පස්සේ ඒවනම් හම්බුනේවා අපි ගියා පස්සේ ඒක එච්චරයි. ඉතින් අපිට කියන්න තියෙන්නේ නම් ඔය ටික අනිවාර්යෙන් එනවා මේ මාසේ ඇතුළට හෝ ලබන මාසේ ඔය ටික තමයි එන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ජෙම් ලැහැත්ති කරන් තියාගන්න අනිවාර්යෙන් මේ බන්ඩල් ටිකයි ඔය ටික ගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.